ගරු නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමිය. මම හිතන්නේ විශේෂයෙන්ම අද මේ කාලගුණයත් එක්ක පීඩාවට පත්වෙච්ච අපදාවට පත්වෙච්ච පිරිස පිළිබඳවත් මතක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමිය. ඉතින් විශේෂයෙන්ම ජීවිත නැති වෙච්ච ඒ අයත්ගේ පවුල් වලට අපේ ශෝකය පළ කරන්නත් ඒ වගේම මම දන්නේ විශාල පිරිසක් මේ වෙනකොට ආපදාවට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදිහට ඔබ තමුන්නාන්සේලා නිසි ක්‍රියාමාර්ග ගනී කියලා. දේශපාලන කාරණේ පැත්තක තියලා ගරු අමතුමනි මේ අවස්ථාවේ අපි පක්ෂයක් විදිහට අපිට කළ හැකි උපරිම සහයෝගය මේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්නත් ඔබ ගන්න ක්‍රියාවලියට දායක වෙන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලුම රජ නිලධාරීන් බිම් මට්ටමේ ප්‍රාදේශීය ලේකම්තුමාලා දිසාපතිතුමාලා ග්‍රාම සේවක මහත්වරු සමුදු නිලධාරීන් කෘෂි වගේම ප්‍රාදේශීය ලේකම්තුමාලා ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු සියලු දෙනාම මේ ආපදාවට ලක් වෙච්ච අයගේ ජීවිත බේරගන්න දේපොළ බේරගන්න ගන්නා උත්සාහය පිළිබඳව අපි අගය කළ යුතුයි වගේම ඔවුන්ව මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් මතක් කළ යුතුයි. ඒ වගේම ඉදිරි දවස් කිහිපය ඇතුළත මේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් ආණ්ඩුව සිටිය යුතුයි වගේම ඒ සඳහා ක්‍රියාමාර්ග ගනී කියලා අපි විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි මම හිතන්නේ දැනටත් අවදානම් ප්‍රදේශ බොහොමයක් තියෙනවා. ඉතින් ආණ්ඩුව මේ ජනතාවගේ ජීවිත බේරගන්න පළවෙනි කාරණේ විදියට මැදිහත් විය යුතුයි. යම් අපි දන්නවා ඊටමත් අපහසු කාර්යයක් සමහර ප්‍රදේශවලින් පිරිස ඉවත් කිරීම කියන කාරණය උන්ගේ දේපොළ පිළිබඳව ඒවයි ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම උන්ගේ ප්‍රදේශවලින් ඉවත් කිරීමේදී ගැටලු ඇති වෙනවා. හැබැයි මම හිතන්නේ පළමුව අපි කළ යුත්තේ ජීවිත ටික බේර ගන්න අවශ්‍ය කටයුතු වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොටත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල නායෑම් සහ ගම් වතුර තත්ත්වය නිසා ජීවිත ගණනාවක් අහිමි වෙලා තියෙනවා. එහෙනම් මේ ජීවිත බේර ගන්නත් අපි කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් කෘෂිකර්මාන්තයට විශාල හානියක් දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඒක පෙරත් වුණා. මේ ගම් වතුරට පෙරත්. ඒ විශේෂයෙන්ම පිටරටින් ආහාර ලංකාවට ගෙන්වීමේ ප්‍රතිපත්තිය නිසා මේ රටේ දේශීය ගොවියට විශාල අසාධාරණයක් පහුගිය මාස කිහිපය තුළ සිද්ධ වුණා. පහුගිය අවුරුද්දේ අවසානයේ වෙනකොට මේ රටේ කියන්නේ පහුගිය ආණ්ඩුව සමයේ අවසාන කාර්යවේදී අපේ කෘෂිකර්මාන්තය 3.7ක වර්ධනයක් තිබ්බා. හැබැයි මේ අවුරුද්දේ පළවෙනි කාර්යව වෙනකොට 101ක් ඍණ එකකට එක පහත වැටිලා දැන් ධන දෙකක් දක්වා ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒත් තවමත් අර පහුගිය වසරේ තිබිච්ච කෘෂිකර්මාන්ත වර්ධනයක් අද අපේ රටේ දකින්න නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එක පැත්තකින් පොහොර සම්බන්ධයෙන් තියෙන ගැටලුව, මිල සම්බන්ධයෙන් තියෙන ගැටලුව අපි දැක්කා පහුගිය දින කිහිපය තුළ ලුණු ගොවියන්, අල ගොවියන්, අර්තාපල් ගොවියන්, වට්ටක්ක ගොවියන් විශාල වශයෙන් මේ මිල සම්බන්ධයෙන් පීඩනයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලොකු චෝදනාවක් තියෙනවා අපේ නියෝජ්‍ය ඇමතුමා සඳහන් කළා තියෙන චෝදනා කළ තියෙන ගොවියට. ඇයි වැඩිපුර වැව්වා කියලා. ඉතින් ගොවි මහත්තුරු වවන එක තමයි විය යුත්තේ. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශයේ වගකීම ගොවිය වවන්න පොළඹවන එක. පිටින් ගේන එක නෙවෙයි. ඒක පාරිභෝගික අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. හැබැයි එක ඇමතිවරයෙක් පිටින් ලුණු ගේනල්ලා විකුණන එක ලාභයි කියලා විශ්වාස කරපු නිසා ඒ චෝදනාව ගොවියට දාන එක වැරදි. වැඩිම ආනයනය කරත් මේ අවුරුද්දේ. වැඩිම ලුණුවස් වෙන්නත් මේ අවුරුද්දේ. දැන් ඒකට ගොවියට චෝදනා කළා වැඩක් වෙන්නේ නැහැ. මොකද ගොවීන්ගේ තරුණ ගොවියාගේ වගකීම වවන එක තමයි. ඔහුගේ රැකියාව. ඔහුගේ ජීවනෝපාය. හැබැයි ඉතිහාසයේ අපි මිනිසුන්ට චෝදනා කරේ වවන්නේ නැහැ කියලා. දැන් තරුණ ගොවි මහත්තුරු ඇවිල්ලා වවන්න පෙළඹෙනකොට ඔවුන්ගේ අස්වැන්න වැඩි උඹලා වැව් එක වැරදි කියන එක සාධාරණ නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ හින්දා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අමාත්‍යවරයෙක්ගේ ප්‍රතිපත්තියද පිටින් ගෙනල්ලා කන්න දෙන එක කියන එක අපිට අදාළ කාරණයක් නෙවෙයි. හැබැයි මේ කාරණය තුලේ ඔබ තමුන්නාසෙලා ගොවියට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අද මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන ඔබ පිටින් ගේන හින්දා ගම් වතුර ඇවිල්ලා වගා භූමි හානි වෙලක් තියෙනවා. ඊළඟ කන්නේදිත් මේ ප්‍රශ්නේ එනවා. සමහරට ආණ්ඩුවේ සමහරකට සතුටු ඇති. මොකද පිටින් ගේන්න පුළුවන්. පහුගිය ආණ්ඩුව පිටින් හාල් ගේනකොට ඇහුවා ජනාධිපතිවරයෙක් ඕනද ඇහුවා පිටින් හාල් ගේන්න.
මොකද මාෆියාවක් එක පෑන් පාරෙන් අයින් කරනවා කිව්වා. එළවලු පළතුරු ಜಾති පිටින් ගේනකොට කොමිස් ගහන්න කිව්වා ගේන්නේ. හැබැයි කොමිස් ගහන්න පිටින් පළතුරු ලංකාවට එළවලු ගේනවා කියලා චෝදනා කරපු අය හාල් ගේන එක මාෆියාවක් හාල් මාෆියාවක් අයින් කරනවා කියලා බලයට ආපු අය අද වෙනදට වඩා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් පිටින් ලංකාවට එළවලු පළතුරු හාල් ගෙන්නන තැනට පරිවර්තනය වෙලා තියෙනවා. මිලත් වැඩි. දැන් හාල් මිල පාලනය කරන්න නම් පිටින් හාල් ගේන්නේ මිල වැඩි වෙන්න විදියක් නෑ නේ කරු සභාපතිතුමිය. එහෙමනම් එදා ඔබ චෝදනා කරපු කොමිස් ගහිල්ල කියන කාරණය අද වළංගුද නැද්ද? මිලත් වැඩි නම් එදා පිටින් ගේන්න කොමිස් ගහන්න නම් අද ගොවිය සාධාරණයක් වෙන්නේ නැත්නම් කවුද ඒ කොමිස් එක ගන්නෙ? කවුද ඒක පිටිපස්සේ ඉන්නේ? කවුද මේ මාෆියාව? දැන් ඔබතුමාලගේ වචන මේ මාෆියාව. කවුද මේක පිටිපස්සේ ඉන්නේ? ගොවියා අසරණ වෙනවා එක පැත්තකින්. පාරිභෝගිකයා අසරණ වෙනවා අනිත් පැත්තෙන්. පොද ගොවියට සාධාරණ මිලත් නැහැ. පාරිභෝගිකයට සාධාරණ මිලකුත් නැහැ. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විදියට පිටින් හාල් එළවලු පළතුරු ගෙනල්ලා කන්න දෙන යුගයක් බවට මේ රට පරිවර්තනය කරන්න ඔබ තමුන්නාසලා කටයුතු කරනවා. එදා නම් අද ටයි කෝට් එක දාගෙන කොළඹ හිටියත් එදා අමුඩේ ඇඳන් ගොවියෝ එක්ක කුඹුරේ හිටියේ. හැබැයි එහෙම හිටපු ඔබ තමුන්නාසලා අද ටයි කෝට් එක දාගෙන කොළඹ ඉන්නවා. ගොවියා ගැන හොයන්නේ නැහැ. ගොවියට වෙන අසාධාරණේ බලන්නේ නැහැ. දැන් අද මේ වෙනකොටත් වර්ෂාපතනයේ හින්දා වර්ෂාපතනයේ නිසා වගා භූමි හානි වෙලා තියෙනවා. දැන් මේ හානි වෙච්ච වගා භූමි වලට ඔබ තමුන්නාසලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. එක ජීවිත ටික බේරගන්න. ජීවිත බේරගන්න කටයුතු කරන්න. දෙවැනි කාරණය කෘෂිකර්මාන්තය කෘෂි වගා භූමි වලට වෙන හානිය ඔබ කොහොමද මුහුණ දෙන්නේ? ආයේ මේ පිටින් ගෙනල්ලා දෙන එක ලාභයි කියන න්‍යාය පත්‍රය නෙවෙයි මම අහන්නේ. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවත් අපි අවධානයෙන් ඉන්නවයි කියන එකත් ඔබට මතක් කරන්න ඕනේ. අද මේ වෙනකොට හරිමනම් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුරු ඉන්න ඕනේ ගම්වල දැන්. විපක්ෂෙත් එහෙමයි. දැන් බිස්නස් කමිටු එක හම්බ වෙනවා කියලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සහ මේ ආපදා තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා තීන්දුව කරන්න. ඉතින් මම හිතන්නේ ගරු සභාපතිතුමිය පාර්ලිමේන්තුව කල් තියලා හරි මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වල සභාපතිවරු ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වල සභාපතිවරු ගම්වලට යවන්න. ඒක නිලධාරීන්ගේ තව විනාඩි දෙකක් කාලයක් බොහොම ස්තුතියි. ඒක නිලධාරීන්ගේ පිට පටලවලා ඒ බර නිලධාරීන්ට විතරක් දීලා ඉන්න එපා. ඒ හින්දා ඔබ තමුන්නාසෙලා මේ කාරණේදී පාර්ලිමේන්තුව කල් තියලා හරි ගරු සභාපතිතුමිය අද මේ මැති ඇමතුරු ටික ගම්වලට යවන්න දැන්වත්. නැත්නම් වතුර බැස්සට පස්සේ ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා දැන් ගිහිල්ලා මේ මිනිසුන්ට ඕනේ කෑම බීම ටික දීලා උදව් උපකාර ටික කරලා වගා හානිය අවබෝධ කරගෙන කටයුතු කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මේ අද තියෙන රටේ වාතාවරණය පරිසරය කාලගුණයට මේක ගැලපුණේ නැතත් ගරු සභාපතිතුමේ මම හිතනවා මේ පිළිබඳව යම් ප්‍රශ්නයක් නගන්න ඕනේ කියලා. මොකද විශේෂයෙන්ම මේ අර කන්ටේනර් 323 සම්බන්ධයෙන් අපි විපක්ෂයෙන් ඉල්ලුවා සිලෙක්ට් කමිටු එකක්. විපක්ෂ නායකතුමා ඒක යවුවා. ඒක ඔබතුමාලා පත් කරා. ගරු ගාන්ත මන්ත්‍රීතුමනි. ඒකේ ආණ්ඩු පක්ෂ 8ක් ඉන්නවා විපක්ෂ 4ක් ඉන්නවා. දැන් ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් හොයන්න ආණ්ඩුවෙන් 8 දෙනෙක් ඉන්නවා. විපක්ෂයෙන් ඉල්ලුවා මේකට දෙන්නේ නැහැ. දැන් මේ පන්නපු කන්ටේනර් වගේම තව කන්ටේනර් දෙකක් කුඩු එක්ක පන්නලා තියෙනවා. ඊට අමතරව තව හඬපටේකුත් යනවා ඇමතිවරයෙක් හාල් පන්නන්න. දැන් ගොවියා අසරණ එක අහන්න දෙයක්ද? ලේඛන ලෑස්ති නැත්නම් ලේඛන හදලා හරි පන්නන්නම් කියලා කියනවනේ නේ. ලයිසන් ඕනේ නැහැ හදලා දෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ කන්ටේනරේ වරායට ගිහලා ඇමතිට කිව්වම වැඩේ හරියන සීන් එකක් තියෙන්නේ. ඔව් මගේත් ගෝලේ වාගේ ඥාතියා. ඒක අමතක කරන්න එපා. හරිද? වාගේ ඥාතියා. ඒක අමතක කරන්න එපා. ඒ හින්දා තමයි මම කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. දකුණ ඥාති කවුද කියලා හැම කෙනාගේම එළියට එයි. මම කියන්නේ නැහැ මොකද ඔය අපේ පෞද්ගල අපි ඉතින් ගමේනේ. නීතිඥ මහත්තයාත් ඉන්නවා ඔය පැත්තේ. ඥාතියාගේ වාගේ. ගරු සභාපතිතුමිය මම අවසන් කරනවා. හැබැයි දැන් මේ කමිටුවට කවුද දාලා තියෙන්නේ? මේ කමිටුවේ ඉන්නවා අනුර කරුණාතිලක ඇමතුමා. වරායේ දැන් ඉන්න අමාත්‍යවරයා. අනිත් පැත්තෙන් පොලිසිය බාර නියෝජ්‍ය ඇමතිවරයා. දැන් මේ ආණ්ඩුවේ
අනිත් පැත්තෙන් ඉන්නවා සභාපතිතුමා අපේ අධිකරණ ඇමතුමා හර්ෂ නානායක්කාර ඇමතුමා. මන්ත්‍රීතුමා විනාඩියයි ගරු සභාපතිතුමා. දැන් මේ හොරාගේ අම්මගෙන් පෙහනානවා වගේ වැඩක් නේ ගරු සභාපතිතුමා. පරීක්ෂණය කරන්නේ පොලිසියෙන්. පොලිසිය ඇමතිවරයාත් ඉන්නවා කමිටුවේ. පරීක්ෂණය කරන්නේ වරාය සම්බන්ධයෙන්. වරාය ඇමතිවරයාත් ඉන්නවා කමිටුවේ. පරීක්ෂණය අන්තිමට යන්නේ අධිකරණයට. අධිකරණ ඇමතිත් ඉන්නවා කමිටුවේ. සභාපති විදියට. දැන් මේ පත් කිරීමෙන්ම පැහැදිලි මේ කන්ටේනර් 323 පැන්නුවේ ආණ්ඩුවෙන්. ආණ්ඩුවට ඒක වහගන්න ඕන නිසා තමයි ආය පරීක්ෂණ කරන්න එපා. අවසන් ගන්න ගරු මන්ත්‍රීතුමා. අවසන් කරනවා. ආය පරීක්ෂණ කරන්න දෙයක් නෑ මේ කමිටුවෙන්. මොකද පන්නන කට්ටියම තමයි දාලා තියෙන හොයන්න. ඒ හින්දා ඔබතුමියට මම කියන කතානායකතුමාගේ අවධානයට මේක යොමු කරන්න. පැන්නුවේ පන්නපු අයම කමිටුවට දාලා ඒක න හොයන්න 8 දෙනෙක් දාලා විපක්ෂයෙන් 4ක් දාලා ආයේ හොයලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පිළිබඳව කරු කතානායකතුමාවත් දැනුවත් කරන්න කියන ඉල්ලීමත් කරනවා.